ගුරුත්වාකර්ෂණ නියතය කැපිටල් G හි ඒකකය වනුයේ කියලා අහලා තියෙනවා. හරි. ගුරුත්වාකර්ෂණ නියතය. හරි. අපි දන්නවා. ඒතකොට ගුරුත්වාකර්ෂණ නියතය අපිට හම්බෙන්නේ ගුරුත්වාකර්ෂණ නියමයේ පිළිබඳ සමීකරණය ඉන්නනේ. මෙන්න මේ බලය පිළිබඳ සමීකරණය ඉන්නේ අපිට හම්බෙන්නේ. ඒතකොට මේකෙන් මෙන්න මේ G ගේ ඒකක තමයි අහන්නේ. ඒතකොට G ගේ ඒකක. ඒතකොට G ගේ ඒකක කියන්නේ F ඒකක වැඩි කරන්න ඕනේ R වර්ගයේ ඒකක වලින් මේක බෙදන්න ඕනේ M1 M2 ඒකක වලින්. හරි. එතකොට F කියන්නේ බලය. එතකොට අපි දන්නවා බලය කියන එක න kg ms ඍණ 2 විදියට හම් වෙනවා. එතකොට R හරි දුරේ වර්ගයනේ. එතකොට එයා මීටර් වර්ගය මෙයා බෙදන්න කිලෝග්‍රෑම් වැඩි කිරීම කිලෝග්‍රෑම් ගේ. හරි. එතකොට 1 කිලෝග්‍රෑම් එකට 1 කිලෝග්‍රෑම් එකක් කපන්න මේ කිලෝග්‍රෑම් එක උඩට අරයි යන්න. මෙතනින් එතකොට එනවා M3යි මෙතනින් M3යි කිලෝග්‍රෑමයට S ඍණ 2ක් විදිහට. හරි. එතන උත්තරේ එන්න ඕනේ මෙතන හදලා තියෙන නිව්ටන් වලින්. හරි. එතකොට අපිට මෙන්න මෙතනට නිව්ටන් පාවිච්චි කරන්න පුළුවන්. බලය කියන එක කියනවනම් මම මෙතන මේ ගත්තේ අපි සම්මත මූලික රාශි වලින් ගන්න SI එක කියන්නේ. එතකොට අපිට මෙයා ගන්න නැතුව අපිට ඕන මෙතනට නිව්ටන් ගන්න පුළුවන්. හරි. එතකොට නිව්ටන් මීටර් වර්ගය බෙදන්න ඕනේ කිලෝග්‍රෑම් වර්ගයෙන්. එතකොට මෙතනින් තව එකයක් අපිට ගන්න පුළුවන් nm වර්ගය kg ඍණ 2 කියලා. හරි. මේ ඒකක දෙකම හරි. ඔය උත්තරේ අපිට ගන්න වෙන්නේ මෙන්න මෙයාගෙන්. හරි. මොකද මෙයාගෙන් තමයි එයා උත්තරේ අපිට දීලා තියෙන්නේ. එතකොට ඔයාලට ගන්න වෙන්නේ nm වර්ගය kg ඍණ 2 කියන්නේ ඔයාලට උත්තරේ ගන්න වෙන්නේ 5 විදියට. හරි. ඔයාලට උත්තරේ ගත්ත හැකි 5 කියලා. උත්තරේ 5 කියලා ගත්ත හැකි ඔයාලට. ඊළඟේ දීලා තියෙනවා එක්තරා ලක්ෂණ සහිත වායුවක පීඩනය පරිමාව සහ උෂ්ණත්වය T අතර සම්බන්ධය යන සමීකරණයෙන් දැක්වේ. මෙහි ඒ නියතයක් වන අතර R සාර්වත්‍ර වායු නියතය වේ. එහි මාන වනුයේ කියලා දීලා තියෙනවා. හරි. සමීකරණය දීලා තියෙනවා P ධන A බෙදීම V වර්ග වරහණක් V සමානයි R T කියලා. හරි. මම මේකේ A කියන එක නා අනිත් V කියන එක නම් බෙදන්නම් අර පැත්ත. මෙන්න මෙහෙම එන්න. R T බෙදීම V නේ. මෙන්න මෙහෙම. හරි. එතකොට අපි දන්නවා මේ එකතු කරන්න පුළුවන් එකම වර්ගයේ දෙන්නෙක් විතරයිනේ. එකතු කරන්න පුළුවන් එකම වර්ගයේ දෙන්නෙක් විතරයි. ඒ කියන්නේ මෙන්න මෙයා පීඩනය නම් හරි. මෙයා පීඩනය නම් මෙන්න මෙයාත් අනිවාර්යෙන් පීඩනයක් වෙන්න ඕනේ. හරි. අපිට මෙයා ගැන හිතන්න ඕනේ. හරි. මෙයා දන්නේ නැහැ කියලා හිතන්නකො සාරවත්‍ර වායු නියතේ ඒකක මොකුත් දන්නේ නැත්නම් ඒක අවුලක් නැහැ. දැන්න තියනවා පැත්තකින්. හරි. හැබැයි අපි දන්නවා එකතු කරන්න පුළුවන් එකම දෙන්නෙක්නේ. ඒ කියන්නේ මෙයා දීලා තියෙනවා පීඩනය කියලානේ. එතකොට මෙයා පීඩනය කියලා දුන්නොත් අපිට කියන්න පුළුවන් මෙන්න මෙයා පීඩනයම තමයි. හරි. එතකොට මෙයා පීඩනයම තමයි අපිට A කියන එක්කෙනාගේ එතකොට අපිට මාන අහන්නේ. එතකොට පීඩනයේ මාන වලට සමාන වෙනවා මෙන්න මේ සම්පූර්ණ එක්කෙනාගේ මාන. හරි. එතකොට P කියන එක්කෙනාගේ මාන වලට සමාන වෙනවා මෙන්න මේ සම්පූර්ණ කොටසේ මානය. එතනින් මට A කියන එක්කෙනාගේ මාන ගත්ත හැකි P කියන එක්කෙනාගේ මාන ගුණ කරලා V වර්ගයේ මාන වලින් V වර්ගයේ මාන වලින්. එතකොට පීඩනය කියන්නේ මොකද්ද? හරි. එතකොට පීඩනය කියලා අපි ගන්නේ පීඩනයේ මාන කියලා අපි ගන්නේ බලය බෙදන්න ඕනේ ශේෂ්ඨඵලයෙන්. එහෙනම් බලයේ මාන බෙදනවා ශේෂ්ඨඵලයෙන් නැත්නම් වර්ගඵලයෙන්. එතකොට බලය අපි දන්නවා M L T ඍණ 2 ශේෂ්ඨඵලය කියන්නේ L වර්ගය. හරි. එතකොට මෙතනින් එනවා L ට L එකක් යපුණාම මෙන්න මේ L එක උඩට ගියාම මෙතනින් එනවා M L ඍණ 1 T ඍණ 2 විදියට වන්නවා. හරි. එතකොට මෙතනට අපි A කියන එක්කෙනාගේ මාන තමයි දැන් අපිට ඕනේ. නම් පීඩනයේ මාන මම හොයාගත්තා. M L ඍණ 1 T ඍණ 2 වැඩි කිරීම V කියන්නේ බාහන පරිමාව.
එතකොට පරිමාව කියන්නේ පරිමාව L ඝනයේනි පරිමාව කියන්නේ. එතකොට මෙතන තියෙන්නේ පරිමාවෙත් වර්ගය. එහෙනම් මෙයා ආයෙ පාරක් වර්ග වෙන්න ඕනේ. හරි. මෙයා වර්ග වෙන්න ඕනේ. එතකොට මෙතනින් එනවා m l ඍණ 1 t ඍණ 2 වැඩි කිරීම l 6ක් කියලා. හරි. l 6යි. එතකොට මෙතනින් එන්නේ m. එතකොට l 6යි මේකයි l 5ක් වෙනවා. හරි. l 5යි. l 5යි t ඍණ 2 විදිහට අපිට හම්බ වෙනවා. හරි. එතකොට අපිට උත්තරේ එන්න ඕනේ ml 5යි t ඍණ 2 කියන උත්තරේ 3 කියලා එනවා. හරි උත්තරේ 3. උත්තරේ 3 විදියට හම්බ වෙනවා. හරි ඊළඟ පාත සඳහන් ප්‍රකාශ සලකා බලන්න පීඩනයේ මාන ml ඍණ 1 t ඍණ 2 වේ. හරි බලමු. ඊළඟට පෘෂ්ඨිකාතතිය මාන දීලා තියෙනවා. ඊළඟට සාපේක්ෂ ඝනත්වයේ මාන රහිතයි. සත්‍ය වන්නේ කවුද කියලා යහන්නේ. හරි සත්‍ය වන්නේ කවුද කියලා අහන්නේ. අපි ගමු ඉස්සෙල්ලාම A කියන එක කෙනා පීඩනය. ඒතර පීඩනය කියන්නේ බලය බෙදීම ශේෂ්ඨඵලය. ඒතර පීඩනයේ මාන කියන්නේ බලයේ මාන බෙදන්න ඕනේ ශේෂ්ඨඵලයේ මාන වලින්. ඒතර බලයේ මාන එන්නේ ml t ඍණ 2 ශේෂ්ඨඵලයේ එන්නේ l වර්ගය. මෙතනින් l එකට l එකක් ගියාම මෙතනින් එනවා ml ඍණ 1 t ඍණ 2 කියලා. හරි. බලන්න t ඍණ 2. හරි. එතකොට උතන දීලා තියෙන a කියන ප්‍රකාශනයේ නිවැරදි. හරි. a කියන ප්‍රකාශනයේ නිවැරදි. හරි බලන්න ඊළඟට b කියන එක කෙනා. ඊළඟට b කියන එක කෙනා පෘෂ්ඨික ආතතිය. හරි. පෘෂ්ඨික ආතතිය. b කියන එක නා පෘෂ්ඨික ආතතිය. මට ගන්න පුළුවන් පෘෂ්ඨික ආතති බලය කියන එක කෙනා F සමානයි TL ගෙන්. F සමානයි TL. ඒතකොට වෙන්නේ මේ T කියන එක කෙනා තමයි මෙතන පෘෂ්ඨික ආතතිය. මේ තියෙන බලය කියන්නේ පෘෂ්ඨික ආතතිය නිසා හට ගන්න බලය සමානයි F සමානයි TL. ඒතකොට T කියන එක කෙනා මට ගන්න පුළුවන් F බෙදීම L විදිහට. ඒතකොට T කියන එක කෙනාගේ මාන සමානයි F ගේ මාන බෙදන්න ඕනේ L ගේ මානයෙන්. හරි. එතකොට මෙතනින් එනවා F කියන්නේ එතකොට ml t ඍණ 2 L කියන්නේ L. L ට L කැපුණා. මෙතනින් එනවා m t ඍණ 2 කියලා. හරි. mt ඍණ 2. දෘෂ්ටිකාරදී හරි. එතකොට ඒකේ B කියන ප්‍රකාශනයේත් හරි. B කියන එක නත් හරි. C කියන එක නා බලන්න. සාපේක්ෂ ඝනත්වය සමාන රහිතයි. සාපේක්ෂ ඝනත්වය කියන්නේ මොකක්ද? සාපේක්ෂ ඝනත්වය කියන්නේ මොකක් හරි යම්කිසි ද්‍රවයක ඝනත්වය බෙදන්න ඕනේ ජලයේ ඝනත්වයෙන්. ජලයේ ඝනත්වයෙන්. එතකොට තමයි අපිට හම්බෙන්නේ සාපේක්ෂ ඝනත්වය. එතකොට ඝනත්වය කියන එක අපි ගන්න මොකෙන්ද? kg m ඍණ 3. එතකොට දෙන්න ගන්නේ kg m ඍණ 3 තමයිනේ. එතකොට මේ දෙන්න කැපිලා ගියාම මොකද වෙන්නේ? ඒකක නොමැත. මානත් නැහැ. හරි. ඒකකක් නැහැ මානත් නැහැ. එහෙනම් අපිට C කියන ප්‍රකාශනයේත් හරි කියලා ගන්න පුළුවන්. එතකොට A B C ප්‍රකාශන තුනම හරි. උත්තරේ එන්නේ එතකොට 5 විදියට. උත්තරේ 5. උත්තරේ 5. හරි. ඊළඟ තියෙනවා ක්ෂමතාවේ මාන වනුයේ ක්ෂමතාවේ මාන. හරි. ක්ෂමතාව කියන්නේ මොකද්ද? ක්ෂමතාවය කියන්නේ කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය. හරි. අපි ක්ෂමතාවය කියලා ගන්නේ කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය. එතකොට කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය කියන්නේ කාර්ය බෙදන්න ඕනේ කාලයෙන්. හරි. කාලය බෙදන්න ඕනේ. කාර්ය බෙදනවා කාලයෙන්. ඔක සංකේත වලින් ලිව්වොත් ක්ෂමතාවය මං W වලින් ගත්තොත්. හරි. නැත්නම් අපි P වලින් ගමු. ක්ෂමතාවය මං P වලින් ගත්තොත් කාර්ය කියන එක මට ගත්ත හැකි W කාලය මං ගන්නවා S වලින්. ඔන්න ඔය විදිහට. හරි. එතකොට කාර්ය කියන්නේ මොකක්ද? කාර්ය කියන්නේ
අපිට ගන්න පුළුවන් බලය වැඩි කිරීම විස්ථාපනයේ විදිහට. හරි. කාර්ය කියන්නේ බලය වැඩි කරනවා විස්ථාපනයෙන්. හරි. එතකොට මේක බෙදන්න ඕනේ ආයේ කාලයෙන්. හරි. එතකොට නම් මේ බලයට F විස්ථාපනයට S බෙදීම T විදිහට ගන්න පුළුවන්. හරි. මෙතන T දාමු. එතකොට මෙතන අපිට මානනේ ඕනේ. ඔව් මාන. එතකොට ක්ෂමතාවේ මාන. ක්ෂමතාවේ මාන කියන එක නම් මට ගන්න පුළුවන්. බලයේ මාන වැඩි කිරීම විස්ථාපනයේ මාන බෙදන්න කාලයේ මාන කාලය. එතකොට බලය අපිට මාන හම්බ වෙනවා M L T ඍණ 2 විස්ථාපනය කියන්නේ L කාලය කියන්නේ කැපිටල් T. හරි. එතකොට මෙතනින් එනවා M එකක් ඊළඟට මේ L එකයි මේ L එකයි L වර්ගයක් එනවා. මේ L එක උඩට ගියාට පස්සේ ඍණ 1යි එහෙනම් T ඍණ 3ක් කියලා එනවා. ඔන්න. ඒතර උත්තරේ එන්න ඕනේ ml වර්ගයේ T ඍණ 3 ml වර්ගය T ඍණ 3 කියන්නේ උත්තරේ එනවා 2 කියලා. හරි. උත්තරේ 2. උත්තරේ 2. හරි. ඊළඟ භෞතික රාශි කීපයක ඒකක පහත දැක්කේ පහත පිළිතුරු වලින් කුමන ඒකකයක් විද්‍යුත් ප්‍රතිරෝධයේ ඒකකයේ ලෙස ලිවිය හැකිද? හරි. විද්‍යුත් ප්‍රතිරෝධය. හරි. ඔතන බලන්න අර ජූල් ගෑවිලා තියෙනව නේද ඔක්කොටම බලන්නකො ජූල් ගෑවිලා තියෙනනේ. එහෙනම් අපි මේ ඇත්තන්ට හරි මේ උත්තරේ අපි හිතාගන්න අපි ඔතන ගන්න ඕනේ ජූල් එක්ක ප්‍රතිරෝධයේ තියෙන සූත්‍රය. මොකද්ද අපිට ගන්න වෙන්නේ? ඒ කියන්නේ ශක්තිය සම්බන්ධ වෙන එකනේ. ඒතර අපිට ඕන නම් ගත්ත හැකි මෙන්න මෙයානේ. හරි. අපිට උත්පාදනය වෙන ක්ෂමතාවය කියන එක නගත්ත හැකි නේද? P සමානයි I වර්ග R කින්. ඒතර මේකේ I වර්ග කියන්නේ ධාරාව, මේකේ R කියන්නේ ප්‍රතිරෝධය, මේ P කියන්නේ එතකොට ක්ෂමතාවය. එතකොට P කියන්නේ ක්ෂමතාව, මේකේ I කියන්නේ විද්‍යුත් ධාරාව, මේකේ R කියන්නේ ප්‍රතිරෝධය. හරි. මට දැන් ඕනේ R නේ. එහෙනම් මට R කියන එක්කෙනාගේ ඒකක ගන්න පුළුවන්. P කියන එක්කෙනාගේ ඒකක බෙදන්න ඕනේ I වර්ගයේ ඒකක වලින්. හරි. ඒතර P කියන එක්කෙනා ක්ෂමතාවයක් අපිට ගන්න පුළුවන් ජූල් වලින්. හරි. අපිට ගන්න පුළුවන් ජූල් වලින් I වර්ග. ඒතර ධාරාව ඒකක අපි දන්නවා ඇම්පියර් නේ. ඒතර ඇම්පියර් වර්ගය. ඒතර අපිට එනවා වර්ග ඇම්පියරයට ජූල් කියලා. හරි. J A ඍණ 2. අපිට උත්තරේ ගන්න පුළුවන්. එතකොට උත්තරේ එක විදිහට. හරි. උත්තරේ එක. උත්තරේ එක කියලා ගන්න පුළුවන්. ඊළඟ කිලෝවොට් පැය යනු හරි කිලෝවොට් පැය යනු ක්ෂමතාවයක් කියලා කියනවා ශක්තියක් ධාරාවක් වෝල්ටීයතාව ඒකකයක් කියනවා කාලය ඒකකයක් කියන බලමු කිලෝවොට් පැය කිලෝවොට් පැය අපි ඉස්සලා බලමු මෙයා පොඩ්ඩක් දිගහැරලා මොකක්ද කියලා අපි මෙයාගෙන් උත්තර හොයාගන්න පුළුවන් හරි එතකොට මං කිලෝ කියන එක ගෙනා වෙනුවට මෙයා වැඩි කරනවා 10 3 හරි 10 3න් වැඩි කරනවා ඊළඟට මෙන්න මේ පැය කියන එක කෙනා මං තත්පර කරන්නම් 3600න් වැඩි කරලා. හරි. එතකොට මට තව වෝට් එකක් ඉතුරු වෙනවා. එතකොට අපි දන්නවා හරි. අපි දන්නවා වෝට් කියන්නේ මොකද්ද? ක්ෂමතාවයනේ. වෝට් කියන්නේ ක්ෂමතාවයනේ. එතකොට වෝට් කියන්නේ ක්ෂමතාවය කියන්නේ මොකද්ද? ක්ෂමතාවය කියලා ගත්තම මොකද්ද? කාර්ය බෙදීම කාලයනේ. අපි ක්ෂමතාවය කියලා ගත්තේ කාර්ය බෙදීම කාලයනේ. එතකොට ක්ෂමතාවය වෙනුවට මට වෝට් වෙනුවට ලියන්න පුළුවන් නේද? තත්පරයට ජූල් කියලා. හරි. තත්පරයට ජූල් කියලා ගත්ත හැකිනේ. එතකොට බලන්න මේ තත්පරයට මේ තත්පර කැපිලා ගියාම අවසානට ආවේ මොකද්ද කියලා බලන්න. 10 3 වැඩි කිරීම 3000
600යි ජූල් කියලා නේද ආවේ? හරි බං. අපිට අවසාන ඉතුරුනේ මෙන්න මේ ඒකක ටික මම මේ සුළු කරලා ගත්තාම මට ආවේ ජූල් කියලා. එහෙනම් මොකද්ද මේ? කිලෝවොට් පැය කියන්නේ ශක්තියේ ඒකකයක්. හරි. එතකොට කිලෝවොට් පැය කියන්නේ ශක්තියේ ඒකකයක්. ශක්තියේ ඒකකයක කියලා අපිට ගන්න පුළුවන්. හරි. ඊළඟ කාර්යයේ මාන වලට සමාන මාන ඇත්තේ කියලා දීලා තියෙනවා. හරි. කාර්යයේ මාන. එතකොට අපි දන්නා කාර්ය කියන්නේ මොකද්ද? කාර්ය කියන්නේ ශක්ති ප්‍රභේදයක්. හරි. එතකොට කාර්ය කියන්නේ ශක්තිය. හරි. එතකොට කාර්ය කියන එක්කෙනාගේ මාන සමාන වෙන්න ඕන කාටද එහෙනම්? ශක්තියට තමයි සමාන වෙන්න ඕනේ. හරි. ශක්තියට තමයි සමාන. අපි බලමු මේක හරිද කියලා. හරි. අපි නිකන් ගමුක. එතකොට කාර්ය කියන එක්කෙනා මට ගන්න පුළුවන් කියව මං බලය වැඩි කිරීම S කින්. හරි. එතකොට බලයට වෙන්නේ ML T ඍණ 2 විස්ථාපනය කියන්නේ L. එතකොට මෙතනින් එනවා ML වර්ගය T ඍණ 2 කියලා. හරි. එතකොට මෙයා වෙන්නේ කවුද? ශක්තියේ එකත් වෙන්නේ මෙයාම තමයි. හරි. එතකොට මෙයා තමයි ශක්තියේ මානයක් වෙන්නේ. මොකද කාර්ය ප්‍රමාණය කියන්නේ ශක්තියම තමයි. කාර්ය සමානයි ශක්තිය. හරි. එතකොට උත්තරේ එන්න ඕනේ පළවෙනි එක. හරි. උත්තරේ පළවෙනි එක. හරි. ඊළඟ ස්කන්ධය M දිග L කාලය T සහ විද්‍යුත් ධාරාව I යන මාන ඇසුරෙන් චුම්බක ශ්‍රාව ඝනත්වයේ මාන වනුයේ. හරි. එතකොට අපිට ඔතන පොඩි විශේෂ කාරණයක් තියෙනවා. මොකද්ද? අපි මාන කියන එක කෙනා ඉගෙන ගද්දි. හරි. මාන අපි අර්ථ දැක්ුවේ. හරි. භෞතික රාශීන් 3 දෙනෙක්ටනේ. මූලික රාශීන් 3 දෙනෙක්ට. කවුද? පළවෙනි එක්කෙනා අපි ගත්තේ දිග. එතකොට දිගට අදාළ මානය අපි ගත්තේ L කියලානේ. එතකොට දෙවෙනි එක්කෙනා අපිට ආවේ ස්කන්ධයට අදාළ මානය කැපිටල් M විදිහට. ඊළඟ තුන්වෙනි එක්කෙනා කාලය. හරි. එතකොට කාලයට අදාළව අපි ගත්තේ T විදිහටනේ. හරි. ඔතන බාණ්ඩ විද්‍යුත් ධාරාව කියන එක්කෙනාට ඔතන I කියලා මානයක් කියලා දීලා තියෙනවා. හරි. මොකද අපි I කියන එක්කෙනා විද්‍යුත් ධාරාවට අපි වෙනම මානයක් අපි අර්ථ දක්වන්නේ නැහැ. අපි මාන කියලා අර්ථ දක්වා ගත්තේ මේ තුන් දෙනා විතරයිනේ. මේ සංකේත තුන විතරනේ. ඒතොර දැන් ධාරාවට I කියලා ගන්න කියලා දීලා තියෙනවා යාළුවා. හරි. එතකොට අපි කෙලින්ම ඔය I කියන එක්කෙනා දැන් එතකොට යාළුවා මොකද්ද කියන්නේ? මෙන්න මේ කතන්දරේ තමයි කියන්නේ. එතකොට ධාරාව කියන රාශිය. හරි. ධාරාව කියන එක්කෙනාගේ මානය කෙලින්ම කැපිටල් I කියලා ගන්නලු ওই ගානට. හරි. හරි. අපි එහෙම අරන් දැන් හදමු. ඒතර අපෙන් අහන්නේ චුම්බක ශ්‍රාව ඝනත්වය. හරි. චුම්බක ශ්‍රාව ඝනත්වය අපි මොකෙන්ද ගන්නෙ? අපිට චුම්බක ශ්‍රාවක ඝනත්වය ගන්න පුළුවන් හරි. බලය සමානයි චුම්බක ශ්‍රාව ඝනත්වය වතාවක් I වතාවක් L ගෙන් BIL F සමානයි BIL ගෙන් ගන්න පුළුවන්. ඒතර B කියන්නේ මේකේ චුම්බක ශ්‍රාව ඝනත්වය, I කියන්නේ ධාරාව, L කියන්නේ දිග. හරි. ඒතර මේකෙන් B ගේ මාන ගද්දී F ගේ මාන බෙදන්න ඕනේ අපි I ගේ මානයි L ගේ මාන වලින්. ඔන්න ඔය දෙකේ. හරි. ඒතර අපි දන්නවා F ගේ මාන හරි බලය කියන එක්කෙනාගේ මාන ML T ඍණ 2 බෙදීම I කියන්නේ එතකොට Iම තමයි. හරි. Iට මානේ I කියලා ගන්න. එයාලා දීලා තියෙනවනේ. එතකොට L ට L විදියට එනවා. හරි. එතකොට මේ L එකට මේ L එක කැපිලා ගියාම අපිට එනවා MT ඍණ 2 මේ I එක උඩට ගන්න. I ඍණ 1 විදියට. MT ඍණ 2 I ඍණ 1 විදියට. එතකොට අපිට උත්තරේ එන්න ඕනේ M I ඍණ 1 T ඍණ 2 උත්තරේ අපිට 4 කියලා එනවා. හරි. උත්තරේ 4. උත්තරේ 4. හරි. ඊළඟ පාත දක්වා ඇති භෞතික රාශි යුගල් අතරින් එක හා සමාන මාන ඇත්තේ කුමන යුගලයටද කියලා අහනවා. හරි. යුගල ටිකක් දීලා තියෙනවා අපි එකින් එක චෙක් කරගියා. හරි. පළවෙනි එක කාර්යක්ෂමතාවය.
පළවෙනි යුගලේ තියෙන්නේ කාර්යයි ක්ෂමතාවය. අපි කාර්ය කියන්නේ කවුද? කාර්ය කියන්නේ බලය වැඩි කිරීම විස්ථාපනයෙන් ගන්න පුළුවන්. එතකොට බලය ML T ඍණ 2 විස්ථාපනය L මෙතනින් අපිට ගන්න පුළුවන් ML වර්ගය T ඍණ 2 කියලා. හරි. එතකොට ක්ෂමතාවය කියන්නේ කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය. හරි. කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ කාර්ය කියන එක නා බෙදන්න ඕනේ කාලයෙන්. හරි. එතකොට කාර්ය අපිට ඒකක ආවමේ. sorry මාන. අපිට කාර්ය මානාව මෙතනින් ML වර්ගය T ඍණ 2 කාලය එනවා T විදියට. හරි. එතකොට මේක උඩට ගියාම මෙතනින් එනවා ML වර්ගය T ඍණ 3 කියලා. හරි. එතකොට පළවෙනි එක නා එන්නේ නැහැ නේ. බලන්නකො මේ මෙතන වෙනස් නෙමෙයි. එතකොට මේ දෙන්නගේ මාන සමාන වෙන්නේ නැහැ. හරි. ඊළඟ එක නා දීලා තියෙන්නේ දෙවෙනි දෙන්න ඉන්නේ ප්‍රත්‍යාබලයයි වික්‍රියාවයි. ප්‍රත්‍යාබලය ප්‍රත්‍යාබලයයි වික්‍රියාවයි. ප්‍රත්‍යාබලය කියන්නේ මොකද්ද? ප්‍රත්‍යාබලය. ප්‍රත්‍යාබලය කියන්නේ අපි බලය කියන එක්කෙනා බෙදන්න ඕනේ ශ්‍රේෂ්ඨ ඵලයෙන්. හරි. බලය බෙදන්න ඕනේ ශ්‍රේෂ්ඨ ඵලයෙන්. හරි. එතකොට අපිට මෙතනින් එන්නේ බලය ML T ඍණ 2 ශ්‍රේෂ්ඨ ඵලය කියන්නේ L වර්ගය. එතකොට මෙතනින් එන්නේ ML ඍණ 1 T ඍණ 2 කියලා. හරි. ඊළඟ වික්‍රියාව කියන එක අපි ගත්තොත්. හරි. වික්‍රියාව කියන එක ගත්තොත් වික්‍රියාව කියන්නේ හරි මේක ඉතුරු කියන්නේ. හරි වික්‍රියාව කියන්නේ එතකොට ඇදිච්ච දිග. හරි විතතිය බෙදන්න ඕනේ මුල් දිගෙන්. හරි L නෝට්. එතකොට මේක තමයි මුල් දිග. මේ තියෙන්නේ විතතිය ඇදිච්ච ප්‍රමාණය. හරි. එතකොට මේ දෙන්නම දිගක්නේ. එතකොට මෙයාත් දිගක් මෙයාත් දිගක් නේ. එහෙනම් එයාට මොකද වෙන්නේ? ඒකක නැහැ. එතකොට වික්‍රියාවට ඒකක හා මාන නොමැත කියලා ගන්න පුළුවන්. එතකොට අපිට දෙවෙනි උත්තරේ ගන්න වෙන්නේ නැහැ. හරි. ඊළඟ දීලා තියෙන බණ්ඩ තුන්වෙනි එක යම්මාපාංකයයි පීඩනයයි. හරි. යම්මාපාංකයයි පීඩනය. එතකොට යම්මාපාංකය කියලා අපි කියන්නේ. යම්මාපාංකය අපි ගන්නේ ප්‍රත්‍යාබලය. හරි. ප්‍රත්‍යාබලය කියන එක්කෙනා බෙදන්න ඕනේ වික්‍රියාවෙන්. ප්‍රත්‍යාබලය බෙදන්න ඕනේ වික්‍රියාවෙන්. එතකොට තමයි අපිට යම්මාපාංකය එන්නේ. එතකොට බලන්න වික්‍රියාවට අපි කිව්වා ඒකක නැහැ කියලානේ. වික්‍රියාවට දැන් මේ මෙතනින් ආවනේ. වික්‍රියාවට ඒකක නැහැ කියලා. හැබැයි ප්‍රත්‍යාබලයට අපිට තියෙනවා ඒකකයක්. හරි. ප්‍රත්‍යාබලයට අපිට ඒකකයක් තියෙනවා. හරි. ඕනනම් මෙන්න මෙතනින් මම ඔයාලට තව දෙයක් පෙන්නන්නම්. මෙන්න මෙතන බලන්නකෝ. අපි මේක නිව්ටන් වලින් ගත්තොත්. හරි. මෙතන මෙයා එන්නේ m වර්ගයනේ. අපි ඒකක ගත්තොත්. එතකොට එන්නේ බලන්න වර්ග මීටරයට නිව්ටන් නේද? මේ කවුද? පැස්කල් නේ. මේ එන්නේ පැස්කල්. හරි. ඒ කියන්නේ පීඩනයක් නේ. එතකොට ප්‍රත්‍යාබලය කියලා එන්නේ අපිට පීඩනයේ ඒකකයි මානයි. හරි. පීඩනයේ ඒකකයි මානයි තමයි අපිට ප්‍රත්‍යාබලයෙන් එන්නේ. හරි. එතකොට මෙන්න මෙතන බලන්න වික්‍රියාවට ඒකක නැහැ. හැබැයි ප්‍රත්‍යාබලයට අපිට තියෙනවා පීඩනයේ ඒකක. හරි. දැන් මේකම නෙමෙයි. අපි දැන් හොයපු එකනේ. එහෙනම් යම්මාපාංකය කියන එක්කෙනාගෙත් හරි යම්මාපාංකය කියන එක්කෙනාගේ මාන වෙන්නේ මෙයාම තමයි. හරි. මෙයාම තමයි. ML ඍණ 1 T ඍණ 2. එතකොට මේ යම්මාපාංක කියන්නේ මෙයා අතරම පීඩනය. හරි. එතකොට මෙයා පීඩනය. එතකොට මේකම තමයි එන්නේ පීඩනෙත්. හරි. මෙයාම තමයි එන්නේ පීඩනය. හරි. පීඩනය. මම පීඩනෙත් උනනම් ආයෙ හොයලා පෙන්නන්න. එතකොට පීඩනය කියන්නේ කවුද? පීඩනය කියන්නේ බලය බෙදීම ශ්‍රේෂ්ඨ ඵලෙන්නේ මේ මේකමයි ගත්තනේ මේ ප්‍රත්‍යාබලය මෙතන. හැබැයි මෙතනදී පීඩනය මම සිංහල ලියන්න පීඩනය. හරි. මානුගේ මේ සංකේත එකමයි නෙමෙයි. මෙතනත් අපි ගන්නේ බලය බෙදලා ශ්‍රේෂ්ඨ ඵලයෙන්. මෙතනත් අපි ගන්නේ බලය බෙදලා ශ්‍රේෂ්ඨ ඵලයෙන්. හරි. ඒතර මෙයාටත් එන්නේ මාන මෙයාම තමයි. හරි. ඒතර අපිට කියන්න පුළුවන් මොකද්ද? යම්මාපාංකයේ පීඩනයේ මාන සමානයි කියලා. හරි. ඒකකත් සමාන වෙනවා. ඒකත් සමාන නැහැ. එතකොට මාන සමානයි ඒකක සමානයි. හරි. එතකොට අපිට උත්තරේ එන්නේ 3 විදිහට. හරි. උත්තරේ 3 කියලා එන්නේ. හරි. ඒතකොට අනිත් කට්ටියත් අපි නිකන් බලයියා. දෘශ්‍රාවිතා සංගුණකය. හරි. දෘශ්‍රාවිතා සංගුණකය ගන්න වෙන්නේ මොකෙන්ද අපිට? ඒතකොට දෘශ්‍රාවිතා සංගුණකය අපිට ගන්න වෙන්නේ
හරි. ප්‍රතිරෝධ බලය දුෂ්ටාවිතාවය නිසා හටගන්න ප්‍රතිරෝධ බලයට අපි ලියන්න පුළුවන් ප්‍රකාශනයක් 6ක් ඊටා AV කියලා. ඒකේ මෙන්න මේ ඊටා කියන එක කෙනා තමයි ඔය දුෂ්ටාවිතා සංගුණකය වෙන්නේ. AV. එතකොට මේ 6ක් කියන කට්ටියට ඒක ගහමාන නෑ. හරිද? මොකද එයාලා නියතනේ. එතකොට බලය කියන එක කෙනා එනවා ml t ඍණ 2. මෙතනින් එනවා A කියන්නේ අරය. අරය කියන්නේ L. හරි. මෙතන ඒ කියන්නේ තොරණය නෙමෙයි. හරි. මෙතන අපි අර සුපුරුදු තේරුම් තියෙන තොරණය නෙමෙයි මෙතන ඒ කියන්නේ. මෙතන ඒ කියලා අපි ගන්නේ අරයට. හරි. එතකොට මෙයා අරය V කියන්නේ LT ඍණ 1. මේ V කියන්නේ ප්‍රවේගය. හරි. මේ V කියන්නේ ප්‍රවේගය. හරි. මේක ඇත්තටම එන විදිහ චුට්ටක් කියොත් දැන් හිතන්නකෝ මොකරි තරලයක හරි තරලයක මේ වගේ බෝලයක් අරේ ඒ වෙච්චි බෝලයක් පල්ලයට යටනවා කියලා. තරලයක හරි ඒතකොට තරලයක් කිව්වහම වායු මාධ්‍යයක් වෙන්නත් පුළුවන් ද්‍රව මාධ්‍යයක් වෙන්නත් පුළුවන්. හරි. අපි තරල කියලා ගන්නේ වායු හරි ද්‍රව හරිනේ. හරි. ওই දෙකේ ඕන එකක්. එතකොට මෙයා එන්නේ මේ පැත්තට නම්. මෙයා පල්ලෙහාට නම් එන්නේ. හරි. පල්ලෙහාට තමයි මෙයාගේ V කියන ප්‍රවේගය තියෙන්නේ. හරි. මෙයා පල්ලෙහාට එද්දී මෙයාගේ ස්කන්ධයේ හින්දා මෙයාට කොහොමත් පල්ලෙහාට තියෙනවා mg. මෙයාගේ බර ක්‍රියා කරනවානේ. හරි. ඒ වගේම මෙන්න මේ තරලයේ උඩුකුරු තෙරපුමක් ආයේ මෙයාට ක්‍රියාත්මක වෙනවා. හරි. මෙයාට උඩුකුරු තෙරපුමක් ක්‍රියාත්මක වෙනවා. උඩුකුරු තෙරපුමක්. උඩුකුරු තෙරපුමක් මෙයාට ක්‍රියාත්මක වෙනවා. හරි. ඊට අමතරව අපිට මෙයාට කියන්න පුළුවන් අපිට ක්‍රියාත්මක වෙනවා කියලා මොකද්ද? මෙන්න මේ මාධ්‍යයෙන් තව ඝර්ෂණ බලයක්. අන්නේ ඝර්ෂණ බලය තමයි අපි කියන්නේ දුෂ්ටාවිතා ඝර්ෂණ බලය කියලා. හරි. දුෂ්ටාවිතා ඝර්ෂණ බලය F. ඒතර මෙන්න මේ F කියන එක්කෙනා ගන්න ප්‍රකාශනය තමයි මේ තියෙන්නේ. හරිද? එතකොට මේ ඊටා කියන්නේ දුෂ්ටාවිතා සංගුණකයේ මාධ්‍යයේ. එතකොට මේ A කියලා කියන්නේ මෙන්න මේ වැටෙන ගෝලයේ. වැටෙන ගෝලයේ අරය. V කියන්නේ මෙන්න මේ ගෝලයේ වැටෙන වේගය. එහෙම නැත්නම් ප්‍රවේගය. හරි. ඔන්න එකතු දෙන්න මේ කතන්දරෙන් තමයි මේක අපිට හදාගන්න තියෙන්නේ. හරි. බලන්න විතර මේකේ ඒකකයේ මේ මාන එන්නේ මෙතන L එකට මෙතන L එකක් කැපුණාම මෙතනින් එන්නේ බලන්න. මම මෙතනින් ලියන්න. මෙතනින් එන්නේ M මේ L එක උඩට ගියාට පස්සේ L ඍණ 1යි. මෙන්න මේ ඍණ 1ට මෙතන එකක් කැපුණා. මෙතන එනවා තව T ඍණ 1ක් කියලා. ඔන්න ඔව්. හරි ඊළඟ දිහා දැන් මම පෘෂ්ඨිකාත තියෙන. ඒතර පෘෂ්ඨිකාතතිය කියන්නේ අපි ගන්නෙ මොකෙන්ද? F සමානයි TL ගෙන්. හරි. F සමානයි TL ගෙන් තමයි අපි ওই පෘෂ්ඨිකාතතිය කියන එක නා ගන්න. ඒතර මෙන්න මේකේ මේ T කියන එක නා තමයි පෘෂ්ඨිකාතතිය වෙන්නේ. F කියන්නේ බලය. මෙයා බෙදන්න L ගෙන්. ඒතර මේ බලය L ගෙන් බෙදන්න තියෙන්නේ. හරි. ඒතර මෙතනින් එන්නේ M T ඍණ 2 හරි. L කැපිලා යනවනේ. ඒතකොට L T ඍණ 2. ඔන්න ඔහොම ගත්ත හැකි පෘෂ්ඨිකාතතිය. හරි ඊළඟ දෙක තියෙන්නේ බලයේ ගම්මිතාවය. හරි දැන් බලය නම් අපිට හම්බුන්නේ නැති තැනක් නැහැනේ. බලන්න. මෙතන හම්බුණා. ආයේ මෙතන හැමතැනම බලය හම්බුණා. ඒතර බලය එන්නේ කවුද? ml t ඍණ 2. ඒතර ගම්මිතාවය කියන්නේ මොකද්ද? ගම්මිතාවය කියන්නේ ස්කන්ධය ගුණ කරන්න ඕන ප්‍රවේගයෙන්නේ. ස්කන්ධය ගුණ කරන්න ඕන ප්‍රවේගයෙන්. එහෙනම් ගම්මිතාවය එන්නේ මම මෙතන ලියන්නම්. ගම්මිතාවය කියන්නේ P සමානයි mv. ඒතර ගම්මිතාවය m ස්කන්ධයන්නේ. ඒතර v කියන්නේ lt ඍණ 1. ඔන්න ඔහොම ගන්න පුළුවන්. හරි. ඒතර ඔය ඒකක දැන් මාන එකපාර මතක නැත්තම් හොඳම වැඩේ තමයි ඒකට අදාළ පොඩි සූත්‍රයක් මතක තියාගන්න මේ වගේ. පෘෂ්ඨිඝාතතිය හම්බෙන්නේ මොකෙන්ද? දුෂ්ටාවිතා සංගුණකේ හම්බෙන්නේ මොකෙන්ද? මේ අදාළ සූත්‍රය අපිට තියෙනවා නම් අපිට එයා උක්ත කරලා අපිට ඔය ඒකක මාන හොයාගන්න පුළුවන්. හරි. එතකොට මේකේ උත්තරය අපිට හම්බෙන්නේ 3 හරි. උත්තරේ 3 විදියට හම්බෙන්න ඕනේ. යම් මාපාංකයයි පීඩනයේ තමයි මාන සමාන වෙන්නේ. හරි. ඊළඟ වාහනයක ගමන් දුර S සහ ගමන් කාලය T අතර සම්බන්ධය දක්වන සමීකරණය A සමානයි මේකෙන් ලැබෙනවලු. මේකේ A හා B වල මාන පිළිවෙලින් අහනවා. හරි. A හා B. ඒතකොට අපිට S කියන එක්කෙනා ගන්න පුළුවන්. S කියන එක්කෙනා අපිට ගන්න පුළුවන්. AT වර්ගය 1 ධන භාගයක් BT වර්ගයෙන්. හරි. BT වර්ගයෙන් ගන්න පුළුවන්. හරි. මම මේකේ වරහන් ටික චුට්ටක් සුළු කරගන්නවා. AT වර්ගය ධන භාගයක්. මෙතනින් එනකොට AB. එතකොට මේ T වර්ගය මේකයි T 4ක් කියලා එනවා. T 4ක්. හරි. එතකොට අපි දන්නවා
මේ එකතු කරන්න පුළුවන් වෙන්නේ එකම රාශියන්නේ. එකතු කරන්න පුළුවන් වෙන්නේ එකම රාශියක්. එතකොට මේ දෙන්න එකතු කරාම හම්බ වෙන එක්කෙනත් ඒ රාශියෙන් වෙන්න බෑ. ඒ කියන්නේ දිගවල් දෙකක් එකතු කරොත් එන්නේ දිගම තමයි. එහෙනම් මෙයා අපිට දීලා තියෙනවා දිගක් නේ. දුර ප්‍රමාණයක් නේ. ඒතර මෙයා මීටර්. හරි. ඒතර මෙයා මීටර් නම් මෙන්න මේ දෙන්නගේ ඒකකත් මීටර් වෙන්න ඕනේ. මේ සෙට් එකේ ඒකකත් මීටර් වෙන්න ඕනේ. හරි. අපි ඉස්සෙල්ලාම හොයාගමු A කියන එක්කෙනා. එහෙනම් S කියන එක්කෙනාගේ මානය සමාන වෙන්න ඕනේ මෙන්න මේ AT වර්ගයේ මාන වලට. හරි. එතකොට මට කෙලින්ම ගන්න පුළුවන්. A කියන එක්කෙනාගේ මානය කියන්නේ S කියන එක්කෙනාගේ මානය බෙදන්න ඕනේ T වර්ගයේ මාන වලින්. හරි. එතකොට S කියන්නේ L, T වර්ගය කියන්නේ T වර්ගය. හරි. එතකොට මෙතනින් එනවා LT ඍණ 2ක් විදියට. හරි. LT ඍණ 2 කියන්නේ ත්වරණයක් නෙමෙයි ඇවිල්ලා දෙන්නේ මේ. මෙයා MS ඍණ 2නේ. මෙතන ඒකක අපි ගත්තොත් මොකද වෙන්නේ මේ? MS ඍණ 2. MS ඍණ 2 කියන්නේ මෙතන තියෙන්නේ ත්වරණයක්. ත්වරණයක්. හරි. අපි ඊළඟට කමු. මේක. එතකොට මෙයා සමාන වෙන දායේ මෙයාට. හරි. එතකොට දැන් අපි මෙයාගේ හොයාගත්තා. හරි. මෙයාගේ හොයාගත්තා. වණ අපිට මේ දෙන්න සමානයි කියන්නත් පුළුවන්. හරි. අවුලක් නැහැ. මේ දෙන්න අපිට සමානයි කියලා ගන්නත් පුළුවන් කෙලින්ම. එහෙනම් එහෙම ගමු එහෙනම්. මෙන්න මෙයාගේ මාන කෙලින්ම සමාන වෙන්න ඕනේ මේ කට්ටියක. දැන් මෙන්න මෙයා නියතයක් නේ. භාගය කියන එක කෙනා. එහෙනම් මම භාගය අයින් කරලා තියනවා. මෙයා සංඛ්‍යාත්මක කියන්නේ. එතකොට එයාගේ ඒකක මාන අපි සලකන්නේ නැහැ. එතකොට මෙතනින් එනවා A ගේ මාන, B ගේ මාන, T4 මාන. හරි. එතකොට මෙන්න මෙතන මෙහෙමනේ තියෙන්නේ. හරි. එතකොට මේ A ගේ මාන වලට මෙතනින් A ගේ මාන කැපිලා යනවා මේ. A ගේ මාන වලට A ගේ මාන කැපිලා යනවා. මෙතනින් මේ T වර්ගයකට මෙතනින් තව T වර්ගයක් අපිට කැපුව හැකි. හරි. එතකොට මෙතන ඉතුරු වෙන්නේ බලන්න. මෙතනින් අපිට B ගේ මාන ඉතුරු වෙනවා. එතකොට මෙන්න මේ T වර්ගය මම මේ පැත්තට බෙදුවොත් එක බෙදීම T වර්ගයේ මාන. හරි. එතකොට මෙතනින් එන්නේ එක බෙදීම T වර්ගය මේක උඩට ගියාම එනවා T ඍණ 2ක් කියලා. හරි. එතකොට අපිට A කියන එක්කෙනාගේ මාන එන්න ඕනේ LT ඍණ 3ක් විදියට. හරි. LT ඍණ 3ක් විදියට එන්න ඕනේ. B කියන එක්කෙනාගේ මාන එන්න ඕනේ T ඍණ 2ක් විදියට. T ඍණ 2ක්. ඒතර අපිට උත්තර විදියට එන්න ඕනේ LT ඍණ 2යි T ඍණ 2 කියලා. හරි. A ගේ B ගේ. අපිට උත්තරේ එන්නේ උත්තරේ 3නේ. උත්තරේ 3 කියලා තමයි එන්නේ. උත්තරේ 3 කියලා තමයි එන්නේ. පාත් සඳහන් රාශීන්ගෙන් කවරකට ඒකක තිබේද කියලා යහන්නේ. හරි. ඝර්ෂණ සංගුණකයට ඒකක නැහැ. ඊළඟට වික්‍රියාවටත් නැහැ, සාපේක්ෂ ආර්ද්‍රතාවයටත් නැහැ, වර්තනාංකයටත් නැහැ. ඔගෙත් ඒකක තියෙනවා කියලා අපිට ගන්න වෙන්නේ ප්‍රසාරණතාවය තමයි. හරි. අපි බලමු මේක චුට්ටක්. එතකොට ඝර්ෂණ සංගුණකය කියන්නේ ඝර්ෂණ සංගුණක අපිට ගන්න වෙන්නේ F සමානයි μ වර්ගයෙන්. එතකොට මේකේ μ කියන්නේ ඝර්ෂණ සංගුණකය, F බෙදීම R. හරි. එතකොට මෙයත් බලයක්, මෙයත් බලයක්. මේ දෙන්න බෙදුනහම වෙන කට්ටියට ඒකක නැහැ. ඔගේ දෙවෙනි එක කෙනා වික්‍රියාව. හරි. වික්‍රියාව. වික්‍රියාව කියන්නේ ඇදිච්ච දිග ප්‍රමාණය මුල් දිගට දරන අනුපාතය. හරි. මුල් දිග. එතකොට මෙයත් දිගක්, මෙයත් දිගක්. දිගට දිගක් බෙදුවාම දිගයි බෙදුවාම මේ දෙන්නගේ ඒක කැපිලා නම් මෙතනට ඒකක ඉතුරු වෙන්නේ නැහැ. හරි. ඊළඟට තුන්වෙනි එක්කෙනා බලන්න සාපේක්ෂ ආර්ද්‍රතාවය. හරි. සාපේක්ෂ ආර්ද්‍රතාවය. සාපේක්ෂ ආර්ද්‍රතාවය. හරි. අපි සාපේක්ෂ ආර්ද්‍රතාවය ගන්නේ m බෙදීම m නෝට. එතකොට මේ කියන්නේ මොකද්ද? මේ කියන්නේ යම් සාම්ප්‍රේක්ෂක නැත ඒකක පරිමාවක
දැනට තියෙන මේ ජල වාෂ්ප ස්කන්ධය හරි මම ගත්තොත් මෙහෙම කාමරයක් කැපිටල් V පරිමාවක් ගත්තොත් මම කියනවා මේකේ ජල වාෂ්ප දැනට තියෙනවා ඒකක පරිමාවක M ස්කන්ධයක්. හරි M ස්කන්ධයක් තියෙනවා. එතකොට මෙයා සම්පූර්ණ කරන් ජල වාෂ්ප වලින් සම්පූර්ණ කරන්න ස්කන්ධය ඕනේ M නෝට් ප්‍රමාණයක්. හරි. එතකොට මේ තියෙන ස්කන්ධ ප්‍රමාණය දැන් මේ තියෙන්න ඕන ප්‍රමාණය. හරි. ඒ දෙන්න බලන්නකෝ ඒකක සමානයි නේද? ඒ දෙන්න ඒකක සමානයි. ඒතර මේ තියෙන්නේ දැනට තියෙන ඒකක පරිමාවක ස්කන්ධය. හරි. ඒකක පරිමාවක ස්කන්ධය. ඒතකොට ඒකක පරිමාවක ස්කන්ධය කියන්නේ ඝනත්වයක්. හරි. ඒතකොට මෙතනක් තියෙන්නේ ඒකක පරිමාවක ස්කන්ධයක්. එයත් ඝනත්වයක්. එතකොට මේ ඝනත්වයේ බෙදුනහම ඒකක ඉතුරු වෙන්නේ නැහැ. එතකොට ආර්ද්‍රතාවයටත් සාපේක්ෂ ආර්ද්‍රතාවයටත් ඒකක නැහැ. හරි ඊළඟට එනවා වර්තනාංකය. වර්තනාංකය කියන්නේ මොකද්ද? අපිට වර්තනාංකය කියන එක නා ගන්න පුළුවන් 4 වර්තනාංකය. වර්තනාංකය n කියලා මට ගන්න පුළුවන් sin i බෙදීම sin r ගෙන්. හරි sin i බෙදීම sin r. එතකොට මේ බලන්න මෙතන තියෙන ත්‍රිකෝණමිතික අනුපාතයන්නේ මේ ත්‍රිකෝණමිතික අනුපාතයනේ අපි කිව්වා ත්‍රිකෝණමිතික අනුපාත වලටත් ඒකකහාමාන නැහැයි කියලා. හරි ඒකකහාමාන නැහැ. දැන් මෙයාටත් ඒකකහාමාන ඉතුරු වෙන්නේ නැහැ. අවසානයේ කියන අපිට ප්‍රසාරණතාව. හරි ප්‍රසාරණතාව කිව්වේ මොකද්ද? අපි ගන්න මොකෙන්ද? ඩෙල්ටා L සමානයි L ඇල්ෆා ඩෙල්ටා තීටානේ. මෙන්න මෙයා. මෙන්න මෙයා තමයි ප්‍රසාරණතාවය එන්නේ මේ. ඒතර මෙතනින් ඇල්ෆා කියන්නේ ওই ප්‍රසාරණතාව. ඩෙල්ටා L බෙදීම L ඩෙල්ටා තීටා මේ. L ට මේ ටිකේ එකක් කැපෙනවා. එතකොට ඇල්ෆාට එන්නේ එක්කෝ සෙල්සියස් අංශකයට එහෙම නැත්නම් කෙල්විනයට. හරි. ඔන්න. එහෙනම් උත්තරේ එන්න ඕනේ යාට 5 විදියට. උත්තරේ 5. පාත ඒකක අතුරින් කුමක් ටෙස්ලාට සමාන වේද? ටෙස්ලා මොකද මේ ටෙස්ලා කියන්නේ? ඔය ටෙස්ලා කියන්නේ චුම්බක මේ විද්‍යුත් චුම්බක ඝනත්වය. හරි චුම්බක ශ්‍රාව ඝනත්වය B කියන එක්කෙනා. හරි මෙන්න මෙයා. හරි මෙන්න මෙයාමයින් එක්කෙනෙක් තමයි ඔය ටෙස්ලා කියන්නේ. හරි මෙයාමයින් ඒකක. සර අපිට මෙයාව ගන්න පුළුවන් චුම්බක ශ්‍රාව ඝනත්වය කියන එක්කෙනා. හරි මෙන්න චුම්බක ශ්‍රාව ඝනත්වය කියන එක්කෙනා ගන්න පුළුවන් එක්කෝ F සමානයි BIL ගෙන් ගන්න පුළුවන්. හරි එහෙම නැත්නම් F සමානයි BQV කියලා තව එකක් තියෙනවා. BQV. හරි BQV ගෙන් ගන්න පුළුවන්. දැන් උතන බලන්න කූලෝම් ගෑවිලා තියෙනවනේ. කූලෝම් ගෑවිලා තියෙනකොට අපිට වෙන්නේ මෙයා නැතුව. හරි මෙයා නැතුව අපිට වෙන්නේ මෙයායෙන් යන්න පුළුවන් කූලෝම් තියෙන හින්දා. හරි බලන්නකො B කියන්නේ චුම්බක ශ්‍රාව ඝනත්වය. මේකෙන් ගන්න පුළුවන් අපිට F බෙදීම QV කියලා. හරි F බෙදීම QV. එතකොට F කියන්නේ නිව්ටන්, Q කියන්නේ කූලෝම්, V කියන්නේ ප්‍රවේගය. හරි. ඒතර මෙතන එනවා N C ඍණ 1 M ඍණ 1 S විදියට. හරි. ඒතර ඕකේ තියෙන විදිහට මම ලිව්වොත් එතනින් අපිට ගන්න පුළුවන් NS බෙදීම CM විදියට ගන්න පුළුවන්. හරි NS බෙදීම CM. ඔන්න ඔම ගත්තා. හරි. ඒ කියන්නේ මෙන්න මේ ඍණ එකේ තිබ්බේ කොටස් ටිකමයි යටට දැම්මා මේ. ඍණ එකේ තිබ්බේ කොටස් ටික මම මෙයාගේ යටට යවප් එකයි කරේ මේ. ඍණ එකේ තිබ්බ ටික යටට යවුවා. તો බලන්න උත්තරේ එන්නේ උත්තරේ 4 හරි. උත්තරේ 4 කියලා එනවා. උත්තරේ 4. උත්තරේ 4. භෞතික විද්‍යාවේ භාවිතා වන පාත සඳහන් රාශීන් සලකා බලන්න. පළවෙනි එක්කෙනා විද්‍යුත් ආරෝපණය, දෙවෙනි එක්කෙනා ස්කන්ධය, ඊළඟට උෂ්ණත්වය. ඉහත ඒවායින් කවර රාශියක් රාශීන් අන්තර්ජාතික SI පද්ධතියේ මූලික රාශියක් වේද නොවේද කියලා අහන්නේ. හරි. අපි මූලික රාශීන් කීයක් ඉගෙන ගන්නවා? මූලික රාශීන් 7යි. හරි. මූලික රාශීන් 7යි. මූලික රාශීන් 7යි අපි ඉගෙන ගන්නේ. හරි. පළවෙනි එක්කෙනා
දිග. දෙවෙනි එක්කෙනා අපිට ගන්න පුළුවන් කාලය. 6 3 ස්කන්ධය. 4 උෂ්ණත්වය. 5 මේක ලිව්වා ධාරාව තියෙනවානේ. ධාරාව. 6 වෙනි එක්කෙනා ද්‍රව්‍ය ප්‍රමාණය. ද්‍රව්‍ය ප්‍රමාණය 6 7 විදිහට මට ගන්න පුළුවන්. දීප්ත තීව්‍රතාවය කියන එක්කෙනා. දීප්ත තීව්‍රතාවය කියලා. මෙන්න මේ 7 දෙනා විතරයි අපි මූලික රාශීන් විදිහට ගන්න. එතකොට දිග කියන්නේ මීටර්, කාලය කියන්නේ තත්පර, ස්කන්ධය කියන්නේ කිලෝග්‍රෑම්, උෂ්ණත්වය කෙල්වින්, ධාරාව ඇම්පියර්, ද්‍රව්‍ය ප්‍රමාණය අපි ගන්නේ මවුල වලින්, දීප්ත තීව්‍රතාවය අපි ගන්නේ කැන්ඩෙලා වලින්. හරි කැන්ඩෙලා. ඒතර මේ 7 දෙනා විතරයි මූලික ඒවා. හරි බලන්න කොතනින් විද්‍යුත් ආරෝපණය කියන්නේ මූලික රාශියක් නෙමෙයි. හරි විද්‍යුත් ආරෝපණය කියන්නේ මූලික රාශියක් නෙමෙයි. ආ ව්‍යුත්පන්න රාශියක්. විද්‍යුත් ආරෝපණය මෙයා වෙන්නේ ව්‍යුත්පන්න. හරි මෙයා ව්‍යුත්පන්න. හරි ඒතකොට මෙයා මූලික SI රාශියක් වෙන්නේ නැහැ. හරි ඒතකොට දීලා තියෙන ඒ වගේ SI රාශියක් වෙන්නේ මොකද්ද? SI මූලික වෙන්නේ ස්කන්ධය උෂ්ණත්වය විතරයි. හරි වෙන්න මේ දෙන්න. හරි එතකොට B1යි C1යි. ඒතර උත්තරේ එන්න ඕනේ B හා C. උත්තරේ 4 විදිහට එන්න ඕනේ. හරි උත්තරේ 4. උත්තරේ 4. පාත දක්වා ඇති ඒවායින් කුමක් ගම්ම්‍යතාවයේ ඒකක වේද කියලා. හරි ගම්ම්‍යතාවය. අපිට ගම්ම්‍යතාවය කියන එක නා ගන්න පුළුවන්. ගම්ම්‍යතාවය. ගම්ම්‍යතාවය ගන්න පුළුවන් ස්කන්ධය ගුණ කරනවා ප්‍රවේගයෙන්. හරි ස්කන්ධය ගුණ කරනවා ප්‍රවේගයෙන්. හරි එතකොට ස්කන්ධය කියන්නේ කිලෝග්‍රෑම්, ප්‍රවේගය කියන්නේ ms ඍණ 1. හරි ms ඍණ 1. හැබැයි පොඩි අවුලක් තියෙනවා. බලන්න දීලා තියෙන උත්තර දීලා තියෙන නිව්ටන් එක්කනේ. නිව්ටන් එක්කනේ. දැන් අපි මොකද කරන්නේ? හරි අපි දන්නවා නිව්ටන් කියන්නේ බලයනේ. ඒතොර නිව්ටන් කියන එක්කෙනාට අපිට ලියන්න පුළුවන් මොකද්ද? බලයේ ඒකකය කියන්නේ kg ms ඍණ 2 කියන එක්කෙනා අපිට බලයට ලියන්න පුළුවන්. හරි මෙයා අපිට බලයට ලියන්න පුළුවන්. එහෙනම් මම බලය කියන එක්කෙනා මෙයාගේ ඇතුලෙන් ගන්න නම් හරි මෙන්න මෙයා තව අපිට දෙන්න බෑනේ. දැන් තව ඍණ 2ක් කරන්න බෑ. එහෙනම් kg ms ඍණ 2 තිබ්බනම් හරිනේ. හැබැයි අපේ තියෙන්නේ එක්කෙනා. ඒ කියන්නේ මම මොකද්ද කරන්න ඕනේ මෙතනට? ms ඍණ 1 තියෙන තැනට තව s ඍණ 1ක් දෙන්න ඕනේ. හරි අවුලක් නැති වෙන්න මම මෙයාව ආයේ s ඍණ 1 බෙදලා දානවා. හරි දැන් ප්‍රශ්නයක් නැහැ නේ. මේ දෙන්න බෙදුණා කොහොමවත් එකනේ. එතකොට ආයේ මෙයාම තමයි නේ. එහෙනම් මට මෙන්න මෙයා වෙනුවට මෙන්න මේ කොටස් ටික වෙනුවට kg ms ඍණ 2 බෙදීම s ඍණ 1. ඒත් මෙයා කියන්නේ නිව්ටන්. හරි දැන් මෙයා නිව්ටන්. නිව්ටන් බෙදීම s ඍණ 1. හරි ඔන්න ලියන්න පුළුවන් මොකද්ද? ns කියලා. හරි ns. ඔන්න මේ විදිහට අපිට ගන්න පුළුවන්. හරි බලන්න ns කියලා උත්තරේ තියෙන්නේ උත්තරේ 3. උත්තරේ 3. උත්තරේ 3. පාත සඳහන් සමීකරණයේ F A V සහ T පිළිවෙලින් බලය ත්වරණය ප්‍රවේගය සහ කාලය නිරූපණය කරයි. හරි ප්‍රකාශනයක් දීලා තියෙනවා මේ අනුපාතයක් අහලා තියෙනවා. හරි C1 බෙදීම C2. හරි ඒතකොට අපිට දීලා තියෙන්නේ F සමානයි C1 A ධන C2 V බෙදීම T. ඔන්න ඕනේ. හරි. ඒතකොට අපි දන්නවා එකතු කරන්න පුළුවන් එකම වර්ගයේ කට්ටිය විතරයි. හරි. එකම වර්ගයේ කට්ටිය විතරයි. එහෙනම් එකතු කරාට පස්සේ හම්බිලා තියෙන්නේ බලයක් නම්. හරි. එකතු කරාට පස්සේ අපිට ලැබිලා තියෙන්නේ බලයක් නම් එකතු කරලා තියෙන දෙන්නත් බල වර්ග දෙකක් වෙන්න ඕනේ. හරි. يعني බලයවන් දෙකක්ම තමයි. මෙයත් බලයක්, මෙයත් බලයක්. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ තුන් දෙනාම එකම කට්ටියනේ නේ. එහෙනම් මෙයා
මෙයාටත් සමාන වෙන්න ඕනේ, මෙයාටත් සමාන වෙන්න ඕනේ. හරි. එහෙනම් මට මෙයාගේ මාන පැත්තෙන් හිතුවොත් හරි. දැන් අපෙන් අහලා තියෙන ඔය අනුපාතයේ මානනේ අහලා තියෙන්නේ. මාන තියනවද නැද්ද කියලා. එහෙනම් මෙන්න මේ කොටසේ C1 A කොටසේ මාන සමානයි කියලා මට කියන්න පුළුවන් මෙන්න මේ කොටසේ මාන වලට. මෙන්න මේ කොටසේ මාන වලට. හරි. ඒකට මට ලියන්න පුළුවන් C1 මාන A මාන සමානයි මෙතනින් එනවා C2 මාන V මාන බෙදීම T ගේ මාන කියලා. හරි. මෙතනින් මට ඕනේ කවුද? C1 මානය බෙදීම C2 ගේ මානය. හරි. මට මෙතන ලියන්න පුළුවන් V බෙදීම T ගේ මානය ඊට පස්සේ මෙතන යටට තව වෙනවා A ගේ මානය. හරි. ඒතර V කියන්නේ ප්‍රවේගය. හරි. V කියන්නේ ප්‍රවේගය ml LT ඍණ 1 බෙදන්න T කියන්නේ කාලය T A කියන්නේ ත්වරණය. එතකොට ත්වරණය කියන්නේ LT ඍණ 2. හරි. එතකොට L ට L කැපෙනවා. මෙතනින් T එකකට මෙතන එකක් කැපුණාම මෙතනින් එන්නේ T ඍණ 1යි. හරි. මෙතනින් ඉතුරු වෙන්නේ T ඍණ 1යි. මේ T ඍණ 1 මේකට කැපුණාම මෙතනට එන්නේ 1යි කියලා. හරි. 1යි. එකයි කියලා එන්නේ. ඒ කියන්නේ අපිට කියන්නේ මොකද්ද? මාන නොමැත කියලා. හරි. මාන නොමැත මේ අපිට එකයි කියලා නෑ මේ. එකයි කියන්නේ මේ අනුපාතයට මාන නැහැ. එහෙනම් අපිට උත්තරේ එන්නේ 5 විදිහට. උත්තරේ 5. උත්තරේ 5. හරි. ඊළඟ මේකේ දෙන්නේ ප්ලාන්ක් නියතය H ඒකකයේ වන්නේ. හරි. ප්ලාන්ක් නියතයට ප්ලාන්ක් නියතය ගද්දි මතක තියාගන්න අපිට ප්ලාන්ක් නියතය ගන්න බලන්න මෙන්න මේ සමීකරණය. හරි. E සමානයි HF කියන සමීකරණය. හරි. E සමානයි HF. එතකොට මේකේ E කියන්නේ ශක්තිය. හරි. E කියන්නේ ශක්තිය. E කියන්නේ ශක්තිය. H කියන්නේ ප්ලාන්ක් නියතය. ප්ලාන්ක් ඊට පස්සේ T කියන්නේ F කියන්නේ සංඛ්‍යාතය. සංඛ්‍යාතය. හරි. එතකොට මට H නම් ඕනේ. හරි. H ඒකකනේ. එහෙනම් අපි H කියන එක න උක්ත කරමු. ඒ කියන්නේ H ඒකක සමාන වෙන්නේ එතකොට E ගේ ඒකක. E ගේ ඒකක බෙදන්න ඕනේ F ගේ ඒකක වලින්. F ගේ ඒකක වලින්. හරි. එතකොට E කියන්නේ ශක්තියක් ජූල් F කියන්නේ සංඛ්‍යාතයෙන්නේ මට ගන්න පුළුවන් තත්පරයට කියලා. හරි. එහෙනම් මෙයා එන්නේ ජූල් තත්පර. හරි. JS. JS කියන උත්තරය අපිට එනවා 4 කියලා. සෝරි 2. 2. ආන්සර් එක 2. ආන්සර් 2. කෝණික ප්‍රවේගයේ මාන වනුයේ. හරි. කෝණික ප්‍රවේගය. එතකොට කෝණික ප්‍රවේගය කියන එක අපිට ගන්න පුළුවන්. කෝණික ප්‍රවේගය ගන්න පුළුවන්. කෝණික ප්‍රවේගය මට ගන්න පුළුවන්. කෝණික විස්ථාපනය. කෝණික විස්ථාපනය බෙදලා කාලයෙන්. හරි. කෝණික විස්ථාපනය බෙදනවා කාලයෙන්. හරි. එතකොට මෙයාගේ කෝණික ප්‍රවේගය මම සංකේතය ලියන්න ඔමේගා. හරි. මෙයා ඔමේගා. ඔමේගා. හරි. සමානයි කෝණික විස්ථාපනයේ ඒකක වෙන්නේ රේඩියන් නේ. මෙයා රේඩියන්. මෙයා කාලය තත්පරනේ. හරි. මෙයා තත්පර. එතකොට අපි දන්නවා මෙන්න මේ රේඩියන් කියන කට්ටියට මාන නැහැ. හරි. රේඩියන් කියන කට්ටියට මාන නැහැ. ඇයි? මෙන්න මේ කෝණික විස්ථාපනයේ රේඩියන් කියන්නේ මෙන්න මෙයා.
අපි ගන්නේ තල කෝණය කියලා. හරි. තල කෝණය. හරි. අපි ඉගෙන ගන්නවා පරිපූරක භෞතික රාශීන් කියලා දෙන්නේ. හරි. පරිපූරක භෞතික රාශීන් කියලා දෙන්නේ ඉගෙන ගන්නවා. හරි. පරිපූරක භෞතික රාශීන් දෙන්නේ. එක්කෙනෙක් තමයි තල කෝණය. අනිත් එක්කෙනා තමයි ඝන කෝණය. අනිත් එක්කෙනා ඝන කෝණය. ඒතකොට තල කෝණය මනින්නේ රේඩියන් වලින්. මෙයා මනින්නේ සිස්ටර් රේඩියන් වලින්. හරි. සිස්ටර් රේඩියන්. හරි. එතකොට අපි කිව්වා මෙන්න මේ කට්ටියට ඒකක නම් තියෙන අවුලක් නැහැ. හරි. පරිපූර්ණක රාශීන් වලට ඒකක තිබ්බට එයාලට මාන නැහැ කියලා කියනවා අපි. හරි. ඒකක තිබ්බට එයාලට මාන නැහැ නං. මෙන්න මේ කෝණික විස්ථාපනය කියන මෙන්න මේ කොටසට මාන නැහැ. අපි එකයි කියලා ගමු. කාලය කියන්නේ t. එතකොට මෙතනින් එනවා. t ඍණ 1ක් විදිහට ඔමේගා වල මාන එහෙම නැත්නම් කෝණික ප්‍රවේගය t ඍණ 1. හරි. බාන් t ඍණ 1 කියලා උත්තරයක් තියෙන්නේ උත්තරේ 2. හරි. දෙවෙනි උත්තරේ තමයි තියෙන්නේ. දෙවෙනි උත්තරේ. තියලා තියෙනවා පාත සඳහන් ඒකක වලින් එක් ඒකකයකින් මනු ලබන භෞතික රාශිය අනිකුත් ඒවායින් මනු ලබන භෞතික රාශීන්ට වඩා වෙනස්ය. මෙම ඒකකය වනුයේ හරි බන් ඉලෙක්ට්‍රෝන වෝල්ට්. හරි. ඉලෙක්ට්‍රෝන වෝල්ට් ඊළඟට මෙතන දීලා තියෙනවා J ශ්‍රේණ එක ඊළඟ WS වොට් පැය ME වොට් එක මොකද්ද? මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියන එක. හරි. එතකොට ඔන්න ඔය දීලා තියෙන සෙට් එකෙන් ඉලෙක්ට්‍රෝන වෝල්ට්. හරි. ඉලෙක්ට්‍රෝන වෝල්ට් ඊළඟට මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් ඊළඟට WS ඊළඟට වොට් පැය. හරි. කිලෝ වොට් පැය. මෙන්න මේ කට්ටිය. හරි. ඔතන වොට් පැය කියලා දීලා තියෙන්නේ. නම් මම කිලෝ කියන එක අයින් කරන්නම් වොට් පැය. හරි. ඒතර මෙන්න මේ කට්ටිය. හරි. මෙන්න මේ කියන කට්ටිය. හරි. ශක්තිය මනින ඒකක. හරි. ශක්තිය මනින ඒකක. ශක්තිය මනින ඒකක තමයි මෙන්න මේ කට්ටිය. පැහැදිලිද? ඊළඟට ඔන්න ඔගේ අපිට ඊළඟට ඉතුරු වෙන එක්කෙනා තමයි JS ඍණ 1 කියන එක්කෙනා. හරි. JS ඍණ 1 කියන්නේ මොකද්ද? J බෙදීම S ඍණ 1නේ. ඒතකොට බලන්න මෙයා කියන්නේ කාර්ය මේ කියන්නේ කාලය. ඒ කියන්නේ කාර්ය බෙදීම කාලය කියන්නේ මොකද්ද මේ? මේ ඉන්නේ ක්ෂමතාවය. හරි. එතකොට මේ ඇවිල්ලා තින්නේ ක්ෂමතාවයමයි මේකේ තමයි මේ JS ශ්‍රේණ එක කියලා ඇවිල්ලා තින්නේ. එහෙනම් මේ කට්ටියගේ වෙනස් වෙන එකම රාශිය කවුද? මෙන්න මෙයා. මෙන්න මෙයා. හරි. ඒතකොට එයා තමයි උත්තරේ නේද? ඒතකොට මෙන්න මේ සෙට් එක මතක තියාගන්න. මෙන්න මේ කට්ටිය ශක්තියමයි මේක කියලා. හරි. ඉලෙක්ට්‍රෝන වෝල්ට්, මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් ඊළඟට වොට් තප්පර ඊළඟට වොට් පැය. හරි. මේක වොට් තත්පර මේ වොට් පැය. ඒතකොට ඔය කට්ටියම ශක්තියමයි ඒකක. හරි. එතකොට අපිට එන්න ඕන උත්තරේ 2 විදියට. හරි. උත්තරේ 2.